ගුඩ් මෝනිින් ඔන්න ආවා මේ ගොඩක් අයහන ප්‍රශ්නකට උත්තරය දීලා යන්න චූටි විඩියෝ එකක් කරන්නම්. මම දැන් ඉන්නේ නොවැම්බර් මාසේ 4 වෙනිදා හදපු වගාවේ. මෙතන කිලෝ 150ක් හදලා තියෙනවා. ගොඩක් අය අහන්නේ ඉතින් ඉඟුරු හදලා කොච්චර කාලයක් යනවද පැලවෙන්න සහ මේ සමහර ඒවා පැලවෙනවා සමහර ඒවා පැලවෙලා නැහැ කියලා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතනද මේ පාත්තියේ ගොඩාක් ඒවා පැලලා තියෙනවා. හැබැයි තව පැලවෙන්න තියෙනවා මේ ඉඟුරු වල. ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ සාමාන්‍ය මාස දෙකමාරක් වගේ යනකොට තමයි මුළු ශේෂ්ත්‍රයේම ඉඟුරු ටික පැලවෙන්නේ. ඒක නිසා ඔයගොල්ලන්ට පේන ඇති ගොඩක් ඒවා පැලවෙලා තියෙනවා. හැබැයි සමහර ඒවා පැලවෙලා නැහැ. ඒවා පැලවෙනවා බය වෙන්න දෙයක් නැහැ. මාස දෙකමාරක් වගේ යනකොට සම්පූර්ණ උඩට එනවා මේ ඉඟුරු පැල ටික. ඉතින් ඒක නිසා මේ වගේ වසුනක් දාගන්න පුළුවන් නම් හොඳයි. එතකොට පොළවේ තෙතමනේ රැඳිලා තියෙන නිසා මේ වතුර නිතරම දාන්න ඕනේ. නැත්නම් මේවට නම් තාම වතුර එකපාරක්වත් දැම්මේ නැහැ. මොකද අපි හදපු දවසේ ඉඳන් වහින නිසා. ඉතින් ඒක තමයි මට කියන්න ඕනුනේ. මොකද මේ ගොඩක් අය අහනවා තාම පැලුනේ නැහැ නේ පැලවෙන්නේ නැද්ද එහෙම කියලා. ඒක ගැන බොරු වෙන්න දෙයක් නැහැ. මේකෙත් බලන්න මේ පාත්තියෙත් පැලවෙලා තියෙනවා. සමහර ඒවා පැලවෙලා නැහැ. පැලවෙන්න තියෙන ඒවා. ඒක නිසා පැලවෙනවා මේ අනිවාර්යෙන්ම. දැන් මම මේකේ කලින් වීඩියෝ එකක් දැම්මා. එතකොට නම් පිදුරු දාලා තිබුණේ නැහැ. සහ පැලවෙලා තිබුණේ නැහැ එකක්වත්. හැබැයි දැන් ගොඩාක් ඒ වගේ පැලවෙලා තියෙනවා. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. රයිට්. ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේ මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එක කරගෙන එන්න. right, thank you.